ඇයි අපිව දාලා යන්නේ මිනිස්සු? ඒ දාලා ගියාම ඇති වෙන දරුණු වේදනාව නැති කරගන්නේ කොහොමද? ඒකට අපි මුණ දෙන්නේ කොහොමද? ඒතර මේක වැදගත්. වැදගත් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. ඔය දරුවන්ට පාඩම් කරගන්න බැරි වෙන්නේ විභාග වලට ප්‍රශ්න එන්නේ ඔක්කොම සමහර ලාවට මෙන්න මේ බහුතරයක් එක්ක සමහර කට්ටියට එන්නේ මෙන්න මේ ගැටලුව. හරිද? ඔයාලා පින්තූර ටික අඳින්නකෝ. පින්තූර ටික අඳින අතරේ මම මේකට උත්තරයක් දෙන්නම්. හරි? අඳින්න පිස්සන්. මිනිස්සු තමන්ව දාලා යනවා තමයි. ඒක මිනිස්සුන්ගේ වරද නෙවෙයි. මේ ලෝකේ අපි ආදරෙන් ලං කරගන්න හැමදේම අපිව දාලා යනවා. ඒක ඒ වගේ වරද නෙවෙයි. ඒක තමයි හැටි. මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. දැන් ඔය හිතන් ඉන්නේ අපි ආදරෙන් ලං කරගන්න හැමදේම අපි ළඟ තියෙක කවදාක එක දශමක දෙයක් ඔය දරුවන්ට ඉතිරි වෙන්නේ නැහැ. ටයි එකවත් ඉතිරි වෙන්නේ නැහැ. කොණ්ඩ බූලේ ඉතිරි වෙන්නේ නැහැ. ඔයාලා ආදරේ කියලා හිතාගෙන ඔයාලා ළඟට ගන්න හැමදේම මොනම හරි ක්‍රමයකට ඔයාලව දාලා යනවා. ඉස්සෙල්ලා අපි එක තේරුම් ගන්න ඕන. මට එනං අයියෙන් කියන්න වැරද්ද තියෙන්නේ දාලාය කිය ළඟද දාලා ගියාය ළඟද නැත්තම් ඒ ධර්මතාවයේ තේරුම් ගත්තේ නැති අපි ළඟද? අපි ළඟ. ගැටලුව තියෙන්නේ ලෝකේ නෙවෙයි. ගැටලුව තියෙන්නේ අපි ළඟ. ඒ හින්දා කෙනෙක් ජීවිතේට එද්දී ඒ කෙනාට කරුණාවෙන් ආදරෙන් සැලකුවට කමක් නැහැ. මම මේ කියන්නේ මේ ආදර සම්බන්ධතාව ගැනම නෙමෙයි ඈ. හැම දේ ගැනම. gedara ඇති කරන්න ගන්න බල්ලා පවා. දැන් සමහර ළමයි බල්ලෝ gedara මැරුණා කියලා ඒවා කියන්නේ අපිටනේ. ඒවත් අහන්න ඕන අපි. දවසක් ගෑනු ළමෙක් අඬාගෙන මම බය වුණා මේ කෙල්ල මේ මම පුද්ගලිකව ළඟට ගිහින් ඇහුවා ඇයි කතා කරගන්න බෑ අඬනවා. ඇයි පූසා මැරිලා ගෙදර. ඔයාලා දන්නවද ඒකේ භයානකම? ඒ ළමයා කිව්වා සර් මට මැරෙන්න හිතෙනවා කියලා. විශ්වාස කරන්නේ නේද? ඒ මට්ටමේ අය ඉන්නවා. එතකොට ලෝකේ ඕකට ප්‍රශංසා කරනවා සාමාන්‍යයෙන්. අනේ බලන්න ආදරේ. බලන්න දැන් ඔය බලන්න ගගා කවි නිසඳස් ලියන කවුරුත් ඒ දරුවගේ දුක නිවන්නේනවද? ඒ හින්ද ළමයි මලගෙවල් වලදී ලියවෙන කවි කියව චූන් ගන්න එපා. මලගෙවල් වලදී ලියවෙන කවි නිසඳස් පොඩි පහේ විනෝදයක් ලබනවනේ. මොකක්ද දන්නවද විනෝදේ? ඒ ළමයි හිතනවා අපිටත් ලියවෙයි. මටත් මෙහෙම වෙයි. මාවත් වටින දවසක් එයි. දැන් කල්පනා කරනවා වටින්න කොහොමද? මැරෙන්නම වෙනවා. වෙන වටිනාකමක් නැහෙනේ දැන්. වටිනාකම් තම හදාගෙන නැහැ. ඉතින් ස්ථීරම මචං මොනව කරගන්න වෙනවද? මැරෙන්න වෙනවා මචං. ඒකනේ සමහර ළමයි පෝස්ට් ෂෙයා කරන්නේ මමත් පෙට්ටියකින් එයි. දැකලා නැද්ද? මම දැකලා තියෙනවා. ජීවිතේ දැන් ඉවර වේගන හුස්ම නැවතියන් මට මහන්සි. දැන් එහෙම කියපු එකෙක්වත් හොයාගන්න නැහැ පහුගිය කොවිඩ් කාලේ. හුස්ම නැවතියන් කියව එකෙක්වත් පෝෂණය කරන්නේ. ඇයි? මරණය ඉදිරියේ බය වෙනවා. ඔය මරණයට ආස කරන ගොඩාක් අය මම මැරෙනවා. ඔයා මම මැරුණාට පස්සේ එනවද? මගේ සෝහොන් කොත ළඟ ඉඳගෙන උඩු බුරනවද කියලා අහන අය. හරිද? ඔය අහන අයම තමයි මරණ මංචකේ කෑ ගහන්නේ. බේරගන්න කියලා විලාප තියනවා. ඇයි? ජීවිත කාලේ හිස්. මරණය ඉදිරියේ බයයි. මරණය ඉදිරියේ හැමෝම බයයි. හැබැයි මරණය නිර්භීතව මරණයට මුහුණ දීලා ඊළඟ ජීවිතේට යමක් කරගෙන ඉන්න අයට රැකවරණයක් තියෙනවා. අහලා තියෙනවද එක කතා විස්තර තියෙනවා. දැන් ඔය දුටුගැමුණු මහරජතුමායිම මරණ මංචකයේදී දෙවිවරු පෙළ ගැහුණා කියනවා. එක දිව්‍ය ලෝකවලින් ඇවිල්ලා දිව්‍ය රත ඒක මේ තියෙන දෙයක්. විස්තර කරලා තියෙන දෙයක්. පෙළ ගැහිලා කියනවා පින්වත අපේ දිව්‍ය ලෝකයට වදින්න. අපේ දිව්‍ය ලෝකයට වදින්න. එතකොට දුටුගැමුණු රජතුමා මේ සංඥා කළා කියන මොකද එහා පැත්තේ තේර පුත්තාබේ මහරහතන් වහන්සේ දැන් යෝධය කාලේ නෙමෙයි. යුද්ධය දිනලා ඉවරයි.
පැවිදි වෙලා අරහත්ත්වයටපත් වෙලා කෙලෙස් නැහැ. මේ උත්තමයන් වහන්සේලා පිරිත් කියනවා. පිරිත් කියන වෙලේ තමයි දෙවිවරු දැන් උඩ අර ඇවිල්ලා ඉන්නේ එන්න කියලා. ඊට පස්සේ ගමනු මහරජතුමා මෙහෙම සංඥා කරනවා. පිරිත් අහනවා කියනවා. කෑ ගන්න එපා. ඒක දැක්ක මිනිස්සු. දැන් මිනිස්සු ඇවිල්ලා දැන් මේ මහරජතුමා රට එක්සේසත් කරපු හරි ආදරේ නායකයාට ඇවිල්ලා බලන් ඉන්නවා. දැක්ක මේ උඩ බලලා ඉන්න ඉවසන් ඉන්න කියනවා එකක් කියනවා. මිනිස්සු දැන් කතා වෙනවා. පව් කොහොම හිටිය රජෙක්ද? මරණාසන්න වෙලාවේ උන්මත්තක වෙලා සිහි විකල් වෙලා දැන් කතා කරනවා. ඔය තියෙන මලගෙවල් වල ගිහිල්ලා අපේ උන්දලත් ගිහින් කියනවනේ අපේ කට්ටිය. අනේ hina වෙලා වාගේ. පෙට්ටිය hina වෙලා වාගේ ඉන්නේ කියනමු. ඒක කවුද හදන්නේ? අර එම්බාම් කරන එක. ඌට ඕන නම් hina වෙලා කියලා දාන්න පුළුවන්. නැත්තම් නිකන් කින්ඩියට වගේ නවුනත් දාන්න පුළුවන්. ඒක මේ එම්බාම් කරන මිනිස්සු යතේ තියෙන එක. මලමිනිය කල්පනා කරන්නේ දැන් මම මෙහෙම ඉඳලා බෑ. අද කට්ටිය මාව බලන් දෙනවා පොඩ hinaවල් මුසු මූණෙන් ඉන්න ඕන. හැන්දෑවට පෙට්ටිය ආපුවම ආයෙ පොඩ්ඩක් අවුල් කර. එහෙම මලමිනිය වෙනස් වෙන්නේ. ඒක තමයි ළමයි ඇත්තම කතාව. අපේ මිනිස්සු මරණයෙන් මලගෙවල් වලින් ආතල් ගන්නවා. මිස ජීවිතේ යමක් තේරුම් ගන්න වැය කරන්නේ. ගහක් ගලක් වගේ හිටියගෙන අහලා නැද්ද? මේ හිටියා මේ මැරුණා කියනවා. යකෝ එහෙම නෙන්නම් මැරෙන්නේ. ටික ටික මැරෙනවද? හරි බොළඳයි. හරිම ලාමකයි. හරි හුරතල් මිනිස්සු. මරණයක්වත් හරියට විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. දැන් දැක්කද අර ජීවිත කාලේ පින් කරගත් උත්තමයින්ට මරණයකදී වුණත් සහාය වෙන්න පිරිස ඉන්නවා. තේරවුතා මේ මහරහතන් වහන්සේ මේක දැක්කා. දැකලා අනේ උන්වහන්සේ හිතනවා මගේ නායකයා. මගේ රට එක්සේසත් කරපු නායකයා. මෙහෙම මිනිස්සුන්ගෙන් කතා අහන්න දෙන්න බෑ කියලා උන්වහන්සේ මල් මාලා කීපයක් ගමුණු රජතුමාගේ අතට දෙනවා. පින්වත් රජතුමනි හැකි ශරීර වීරියකින් උඩට විසි කරන්න කිව්වා. මේ මල් මාලා 6 ගිහින් 이르දීන් ගිහින් රැඳෙනවා අර මේ රත 6 දිව්‍ය ලෝක 6න් ආව මිනිස්සු බැලුවා ආශ්චර්යයි මල් මාල වැටෙන්නේ. එතකොට තමයි තේරුම් ගියේ. දැන් ඕකේ අනිත් පැත්ත ජීවත් වෙලා ඉන්න කාලේ කුඩු කේඩුකම් කර කර අනිත් එවුන්ගේ බල ඌණියම් කර කර අලුයය වැටවල් එහෙට මෙහෙට යවනවා. අද තියෙන වැට චූට කුසල පහවදා තියෙනවා පැත්තකින්. පොල් ගෙඩිය උස්සනවා. ඔය වගේ කරපු ඔක්කොම උන්ට ඒ වෙලෙත් මරණ මංචකය ළඟ එනවා තව කට්ටියක්. අඬ ගහනවා එන්න. ඇයි පරක්කු? එන්න. මේ බාප්පා ඒකනේ බය වෙන්නේ. දැන් ඔය වහබීලා හැම සමහර ළමයි ආදර සම්බන්ධ මේ චූටි දේවල් වැලන්ටයින් එකට මුද්ද දුන්නේ නැහැ කියලා වහබනවා. අර වැලන්ටයින් දවසේ කී දෙනෙක් වහබනවද කියලා? ආදරය කරන්න දන්නේත් නැහැ. ඒ වහබීලා ඉස්පිරිතාලේ ගෙනිච්චාම කෑ ගහනවා. ඔය දරුවෝ ඒ සීන් එක දන්නේ නැහැ. ડોක්ටර්ස්ලා ගහන්නේ. කෑ ගන්න විලාප තියෙනවා. මොනව කරගන්න කියලාද? බේරන්න. ඒ විලාපේ දකින්නවද නිසඳස් ලියනෙවුන්? දකින්නවද ඒක? නෑ. කවි ලියනවුන් කවුද දකින්නේ? වැටෙන්න නොදී කකුල් දෙක වාරු අල්ලගෙන නැගිටින කාලේ වැටෙන්න නොදී පිටිපස්සෙන් හෙවණැල්ල වගේ ගිහින් දොරවල් වල වදින්න නැතිව උළුවව් වල වද්දවන්න නැතිව මලක් වගේ හදපු අම්මට මේක ඇහෙන්නේ. සාපලත් ජීවිත. Tamanට නොකා ඔය සමහර තාත්තලා ඉන්නවා කොහේ හරි ඔෆිස් වල වැඩ කරනකොට ඒ ඔෆිස් වලින් හම්බ වෙනවා දවල්ට කන්න බණීස් හම්බ වෙනවා. නේ කෙසෙල් හම්බ වෙනවා. ඒ ටික උතාගෙන ගින්නේ නැද්ද? තාත්තට බඩගින්න තිබ්බට තාත්තා ගෙදර වෙල මොනවද දන්නවද කියන්නේ? මට ඕවා කන්න බෑ.
කන්න බෑද මිනිසුන්ට මේ කේක්? දැන් ඔය දරුවෝ දන්නවනේ අන්න ස්රෝතය ගැන යන්නේ නැද්ද මෙතනින්? යන්නේ නැද්ද? දරුවෝ හදන්නේ එහෙම. ඒ තාත්තට තමයි කියන්නේ බේරන්න කියලා අවසානයේ. ගන්න ගොන් ආතල් ඔක්කොම අරන්. අවසානයේ ඉතිරි වෙන්නේ අර දෙමව්පියෝ. එනිසා ළමයි ලෝකේ හදන්න බෑ. ලෝකේ ඔයාලා අහලා තියෙනවද කොහේ හරි තැනක බුදුරජාණන් වහන්සේ ඊශ්‍රායලයට වැඩියා කියලා? ලෝකේ වටේ ගියා කියලා ආරංචියක් තියෙනවද කොහේ හරි? පාගමනින් ඇමරිකාවට වැඩියා කියලා? ආරංචියක් තියෙනවද? ඇයි? ශාස්ත්‍රෝන් වහන්සේලා පවා දන්නවා. බලෙන් හදන්න බෑ. ශාස්ත්‍රෝන් වහන්සේට යහගිය අයද අපි විස්මිත හැකියාවක් කියන්නේ එකක් ඔයාලා ළඟ තියෙන. සර් මට පුළුවන් මෙහෙම කරද්දි ෆ්‍රිජ් එකේ තියෙන ඇපල් බාගෙට වැඩේ දෙන්න. මට පුළුවන් අපේ අම්මට අහුවෙන්නේ නැතුව අම්මා දන්නෙත් නැතුව අම්මගේ පර්ස් එකෙන් 1000ක් උසන්න. ඒ විස්මිත ඒවා බලුකම් විස්මිත හැකියා නෙමෙයි. ඒ නිසා ළමයි හොඳට මතක තියාගන්න එකක්. අහිමි වීම කියන එක ලෝක ධර්මතාවයක්. ඒක ලෝකේ හැටියක්. හිමිවීම නතර වෙන්නේ කොතනකින්ද? කොබන්න කියන්නේ? අහිමිවීමකින්නේ. ලෝකේ හැඩ ගහිලා තියෙන විදිය ඒක. අහිමිවීමක් හිමිවීමකින් නතර වෙනවද? දැන් අපි කවදා හරි මැරෙන වෙලාවක එකක් ගෙනියන එකක් කියන්නේ. දැන් මට ආරංචි වුණා අර මේ ඔය එක පිරිසක් බෝම්බයක් බඩ වැඳගෙන මුම් පුපුරවගෙන ඒක මේ වෙන රටක වෙච්ච එකක්. කන්‍යාවිය වගේක් එක්ක එකතු වෙන්න හම්බෙනවා කියලා. මේ බෝම්බය ඉතින් පුපුරවගෙන ඊට පස්සේ මේ වැරදම අල්ලගන්න විදිය යකෝ මේ කෑල්ලක් තියෙනවා. දැන් අනිත් ඒවා කෑලි ගැලවිලා ගිහින් එකක් තියෙනවා මේ යකඩ කොපුවක් අස්සේ. මොකද්ද? මූ ලිංගේන්ද්‍රියට යකඩ කොපුවක් හයි කරා. දැන් ඒක කජුලෙල්ල වගේ තියෙනවා. මේක ප්‍රසිද්ධ කතාවක්. කොච්චර මෝඩද කියන්නේ. දැන් මූ කල්පනා කරලා තියෙන්නේ කොහමද? එහෙ ගියාම මේ එකතු වෙන්න එකක් තියෙන්නේ බෑ. මරුණාම ඒක හරි අරගෙන යනවා කියලා හිතලා තියෙනවා. හරිම. ඒකයි කියන්නේ ළමයි මේහඬ බැඳීම් ඉස්සරහා මිනිස්සු කොච්චර මෝඩ වෙනවද කියලා තේරෙනවද? ඒ හින්දා දරුවනේ ඉස්සෙල්ලා මතක තියාගන්න එකක් අපි අහිමි වීම උරුම කරගත්තු ලෝකෙක ඉන්නේ. ඔය දරුවෝ කවුරු හරි තන් ඉන්නවා නම් කවදා හරි හිමි වෙයි කියලා හැම කෙනෙක් කවුරු හරි කෙනෙක් ඔයාලගේ ජීවිතේට හිමි වීමක් නෙමෙයි ඒක. එයා අරගෙන එනවා මොකක්ද ඒත් එක්කම. අහිමි වීම. මට මෙහෙම කියන්නකෝ ඔයාලා දැන් ඔන්න කවදා හරි කසාද බඳිනවා. ඒ පිරිමි කෙනා හෝ ගෑනු කෙනා ජීවිතේ කවදා හරි Tamanට කලින් මැරෙන්නේ නැද්ද? එක්ක Taman යට කලින් මැරෙන්නේ නැද්ද? කවදා හරි යකෝ දැන් අමරණීයුන් ඉන්නවද? එතකොට මේ මැරෙන දවසේ පීඩාවක් එන්නේ නැද්ද? ඔක අපේ මොකක්ද දන්නවද? ඔකට හදාගෙන තියෙන එක. අනේ එයාට කලින් මං එතකොට මරණ මංචකේ Taman මොනවද හිතන්නේ? දැන් අරයා ළඟට එයා දන්නේ කෙනෙක්ගේ මරණයකදී උදව් කරන විදිය දන්නේ ළඟට විල කියනවා නෝනා මාව දාලා යන්න එපා. අනේ මහත්තයා මාව දාලා යන්න එපා. දාලා යන්න එපා. දාලා යන්න එපා කියන එක ඇහි ඇහි තමයි මැරෙන්න වෙන්නේ. ඊට පස්සේ දාලා යන්නේ. ඊට පස්සේ දාලා යන්නේ. ඒ නිසා මේ මරණ මංචකයක ළඟට ගිහින් නොකියවම යුතු කතාව තමයි මොකද්ද? දාලා පළ කියලා කියන්නත් එපා. කරුණාකර ඉක්මනට යමම් මේ තව මට වැඩ තියෙනවා කියලා. ගිහිල්ලා යාට උපකාර කරන්න ඕන ක්‍රමයක් තියෙනවා මරණ මංචකයේදී. කළ යහපත් දේ සිහි කරන්න. යහපත් දේ. මචං උඹට මතකද අපි දෙන්න ෂොට් එකක් දැම්මා. යහපත් දේ සිහි කරන්න ඕන. මතකද අපි මෙහෙම දම්පැන් දුන්නා? මතකද අපි මේ විදිහේ වන්දනාවක් කළා? ඒතකොට ඒවත් සිහි කරන්න ඊට කලින් කරලා තියෙන්න ඕන. නැත්තම් කියන්නේ උඹට මතකද මායිම්බයි හොඳට පෝස්ට් ෂෙයා කරා Facebook එකේ? අපි අර පින්කමට බැන්නේ. හරි?
කළු උපතක් ලැබුණොත් හෝ සුදු උපතක් හෝ ලැබුණොත් ජීවිතයේ සුදු පැත්තට හරවගෙන සුදු විදිහට මැරෙන්න බලන්න. ඔය දරුවන්ට මේ කළු උපත් ලැබිලා කියලා මම කියන්නෙත් නෑ සුදු උපත් ලැබිලා කියන්නෙත් නෑ. හැබැයි දැන් ජීවිතයක් තියෙනවා. සුදු විදිහට ඉඳලා සුදු විදිහට මැරිලා යන්න. ඒ කියන්නේ දැන් කල්පනා කරන්න මචං ෆෙයර් ඇන්ඩ් ලව්ලි තමයි එකම විසඳුම. එකම විසඳුම මචං ඕනේ. ඕක මේ ධර්මයේ තියෙන එකක්. සුදු කියලා කියන එක කියන්නේ යහපත් කියන එක. යහපත් විදිහට ඉඳලා යහපත් විදිහට මැරිලා යන්න ඕන. එහෙනම් මේ අර දරුවට මට දෙන්න තියෙන අවවාදය ලෝකේ හදන්න බෑ. අහිමි වීම තමයි ලෝකේ ලියවිලා තියෙන ස්ථීරවම. අහිමි වීමට හිත හදාගන්නම වෙනවා ඉපදුනා නම්. ඉපදුනා නම් අහිමි වීමට හිත හදාගන්නම වෙනවා. යම් දරුවෙක් අහිමි වීම වලට අකමැති නම් ඒ දරුවා කුමක් නැති කළ යුතුද? කොහොමද කියන්නේ තේරෙන විදිහට? ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පාර කිව්වේ. යම් කෙනෙක් අහිමි වීම වලට අකමැති නම් ඒ දරුවා ඉපදීම නැති කළ යුතුයි. ඒකට මම මේ ලෝකේ දන්න එකම එක සාතුන් වහන්සේ නමක් විතරයි පාර කිව්වේ. ඒ ගොඩ දුර දැකලා චූටි චූටි දේවල් වලට නෙමෙයි. දැන් මැච් එකක් දිනන්න. හරිද? ස්විප් එකක් ඇදෙන්න. ඔය BMW එකක් ගන්න. දැන් ඔය මොනවා ගත්තත් ඔයලා බෝල් කැඩෙනවා. කැඩුනහම තියෙන හිමිවීමක්ද? අහිමිවීම. ගත්තට වඩා හොඳයි මේක නිකන් තිබ්බනම් කියලා හිතෙනවා. දැන් සමහර අය ආදරෙන් වාහන ගන්නේ හිමි වෙනවා. හයිවේ එක මැද්දේ බුරුල් වෙනවා. එතකොට හිතෙනවා මේක අපරාධේ. තේරුම් ගන්න ඈ. ඒ නිසා යන අයට යන්න දෙන්න ඕන. යන අයට යන්න දෙන්න ඕන. ඒ හැම වෙලෙම හිතන්න මේකට මට මූණ දෙන්නම වෙනවා. මේක නැති කරන්න නම් ඉපදීමයි නැති කරන්න ඕන. ඒකට පාර කොයිබදෝ කියලා හිතන්න ඕන. වෙන විකල්ප නැහැ. තියෙනවනම් මටත් අවිලා කියන්න. වෙන විකල්ප නැහැ. ගෙදර තියාගෙන මොකක් හරි චූටි ප්‍රතිමාවක් ඒකට කාසි පුරවනවා. එහෙම බෑ. මම දැකලා තියෙනවා එහෙම. අහිමි වීම නැති කරන්න මිනිස්සු යොදා ගන්න ගොන් ක්‍රම. හතර කොනේ වලලනවා කියන. ඊට පස්සේ චූ කර කර වගේ ඔයාට මොනවා හරි එහෙහි ඉන්නවා. ආයෙනම් මම උදාලා අර විදිහට හිතන්න.